හෙලෝ ප්‍රෙන්ඩ්ස් ඉතින් අද ප්ලේ කරන්න යන්නේ මයින්ක්‍රාෆ්ට් කිව්වට මයින්ක්‍රාෆ්ට් නෙමෙයි බා නෙමෙයි මේක ඇවිල්ලා ලාවා ක්‍රාෆ්ට් බා බලන්න මයින්ක්‍රාෆ්ට් එකේ ග්‍රැෆික් ක්වොලිටි එහෙමම තියෙනවා හැබැයි හැමදේම රතු පාටයි ඉතින් මේක සර්වයිවර් ගයිඩ් එකක් ඉතින් සර්වයිවර් ගයිඩ් එකේ මොනවද වෙන්නේ කියලා කියන්න ඕනේ නෑනේ මම මේකේ නෙදර් වල ගහනවා ලොකු බේස් එකක් ඉතින් නෙදර් වල බේස් හදන්නේ මම තමයි ඉතින් ආයේ අන්ඩර් වෝටර් බේස් එකකුත් ගන්නවා නෙදර් එකේ බේස් එක හැදුවට පස්සේ ඉතින් මේ ඔක්කොම ගමු නේ බා මේ ඔක්කොම අරගෙන යන් ඉතින් මෙතන පෙට්ටිය පිටින් මුස්සයියා ටෝච් එකත් ගලව ගමු ඉතින් මම බෝනස් චෙස්ට් දැම්මා කෝඩිනේට්ස් දැම්මා බෝනස් චෙස්ට් දැම්මේ මට ඔක් හදාදින්න බෑ බා එපා වෙනවනේ මං ස්පෝන් එක අන්තිමයි වන් ඉතින් මේ පේනවනේ මොකද්ද පොරස්ට් එක කියලා ඩාර්ක් ඕක් ෆොරස්ට් එක ස්පෝන් වෙලා තියෙන්නේ ස්පෝන් එක නම් අන්තිමයි ඒ ක්‍රොකොඩයිල් නෑ මුන්ගේ නම ක්‍රොකොඩයිල් නෙමෙයි නේද මොකෙද්ද පැස්බර් නෙමෙයි කැස්බර් ඉතින් මා සාද්දවත් දැහෙනවා නම් ගණන් ගන්න එපා අපි යන් දෙහා පැත්තට ඉතින් ඔයාලා දන්නවද මේකේ පීනම මම ඔයාලට කියලා දෙන්නම් පීනම් දී මේ මීට වද දෙනවා බං ඉතින් පේනවා ස්ක්‍රීන් රෙකෝඩර් එකක් ඕන්න කියලාවට අන්න පීනන මොඩ් එකට ආවා ඉතින් මේක නම් මෙහෙම තමයි බං පීනන්නේ ඉතින් දන්නේ නෑනේ දැන් දැනගන්න අර මොකක්ද අර රුයින් පෝටල් එකක්ද ඒකක්ද පා ආව් ඒකත් තමයි මං හිතුවා හරි එදා නම් අවුලක් නැහැ අපිට ඒක ටික අරගෙනම අර දූපත පැනගමු ඉතින් පටන් ගත්ත ගමන්ම නිදානයක් හම්බුණා ඉතින් මෙහෙම නැමීගෙන ඉන්න ඕනේ ඉතින් නැත්තම් නැමුණු එකත් ඇරියෝ හරි ඉක්මනට චෙස්ට් එකේ තියෙන බඩු ටික ගන්න ගෝල්ඩන් ඇපල් ඉන්න බඩු අපි මෙන්න මේක පුරවගත්තා අන්න අර පැත්තේ තියෙන දූපතට යාළුවා ඩොල්ෆින් ඔන්න ඉතින් අපේ ඩොල්ෆින් ඉෆෙක්ට් එක තාම ආවේ නැද්ද හරි කොහොමද ඩොල්ෆින් ඉෆෙක්ට් එක ආන්නේ මං හිතන්නේ උන් ඉෆෙක්ට් දෙන්න ඕන මං ඵලයන් හරි ඉතින් මේකේ ගොඩක් දේවල් ගැන කතා කරනවා ඉතින් what is this මේක මැද බ්ලොක් එකක් තියෙනවා මොකද්ද බං මේ මොකුත් නැහැ ඉතින් මං හිතුවා මම හිතුවා අඩුයි මේ මොකක්ද මේවා අර මක්කයි අර දැන් මට කුතුහලය වැඩි වෙනවා ෆ්‍රෙන්ඩ්ස් ගිහිල්ලා බලමු මම හිතන්නේ ස්කිප් රැක් එක තුමා මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරන කෙනෙක් නම් ස්කිප් රැක් ගැන වෙනම කියන්න දෙයක් නැහැ මෙතන මොකෝ හරි ඉන්නවා වගේ මෙතන ශ්‍රී ලංකනුත් තියෙනවා මේ මොකද්ද මේ ඕසන් මොනියුමන්ට් එකක්ද අන්න ඉන්නවා බඩු මේකේ මුකුත් නෑ බං උඩට යමු හරි මේකේ සාමාන්‍ය චෙස්ට් එක නැති වෙදි කියන්නේ මාව පන්නනම අයියා අපි මෙන්න මේ දූපතෙන් ස්ටෝන් ඒජ් එකක් තාම ඉන්නේ ගල් යුගයේ මචං මෙතනින් කොටන කොහොමද මෙහෙම කොටද්දි නිදානයක් හම්බු එහෙම ආසාවක් නෑ මට අමතක වුණානේ සෑන්ඩ් වල මේව නෑ ශාක බුන්නේ ඉතින් ගනින් ඔය සෑන්ඩ් වල ස්ටෝන් නෑ මචං
ඔන්න ෆ්‍රෙන්ඩ්ස් උඩට එන්න ලේසියිද උදව්ව දෙන්න ඔන්න යන්න දැක්කද උදව් මෙතන මං හිතන්නේ මෙතන තියෙන්න ඕන ඔව් තියෙනවා මෙන්න තියෙනවා මෙන්න පිස්තෝල් මෙන්න මේව කඩාගමු අපිට පර්නස් දෙකකුයි සම්පූර්ණ ස්ටෝන් ටූල්ස් උයි අන්ඩ ස්ටෝන් තිබ්බනම් ඇති වැඩියෙන් තිබ්බත් කමන්නේ හදිස්සිය බ්ලොක් ඕන ඉතින් මේකේ සර්වයිවර් ගයිඩ් එක සර්වයිවර් ගයිඩ් එක අදිනවද කියලා තීරණය කරන්න ඉතින් මේක බලන ඔයාලා තමයි ඉතින් මේකට අඩුම views 10ක්වත් දෙන්න ඕන. තාම ඉතින් මගේ channel එකේ ඉච්චර subscribers ලා නැහැ නේ. අඩුම මේකට views 10ක්වත් දෙන්න ඕන. එහෙනම් ඉතින් මම ඇතිවෙන් ඩිස්ටෝන් කඩාගෙන ආපහු ඔයාලට පෙන්නන්න ඉතින් මම වෙන මුකුත් කරන්නේ. සත්තයි. එහෙනම් හරි බං ඉතින් එල ඇතිවෙන්න මයින් කරගත්තා පේනවනේ 44ක් තියෙනවා ඉතින් pickaxe එක කුඩු වුණා නැත්තම් තව මයින් කරනවා. එහෙනම් අපි යන් උඩට මෙතන හදමුද ෆ්‍රෙන්ඩ්ස් නෙදර් යනකම් తాවකාලික බේස් එකක් මෙතන මරුවා අපි මෙතන හදමුනේ తాවකාලික බේස් එකක් తాවකාලික එකක් රමක්කේ යාර මොකද ගන්න ෆ්‍රෙන්ඩ්ස් මෙතන හදනවද නැත්තම් ඩිංගිත්තක් හිටු බල්ස්ටෝන් වැඩිපුර තියෙනවා is my church මචං this is my church මම මෙතන හදනවා පල්ලිය ඔන්න බලන්න ෆ්‍රෙන්ඩ්ස් මගේ පල්ලිය මේක මම ජාත්‍යන්තරයට යන පල්ලියක් ඉතින් හරි මෙච්චරයි දැක්කත් පල්ලිය ලස්සන නේ ලස්සනයි කියලා කමෙන්ට් කරන්න අපි යම් ෆුල් මංගා තව breaking one silk touch එකක් තියෙනවා මචං golden apple දෙකයි ආසනාව බං ඉතින් එහෙනම් අපි මුලින්ම crafting table එකක් හදාගෙන හරි මෙතනින් crafting table එක ඕබා මෙන්න මෙතන ගෑවා තව ඔන්න මේ chest එක අරගත්තා chest එක තියමු මෙතන මේකට දාමු ඕන් නැති අතමගල වලට මේ gravel ඕන් නැහනේ dirt නම් තිබ්බත් කවන්න නැහැ torch ටිකක් තිබ්බදෙන් හරි ඔච්චරයි මේ cactus එපා මේවා එපා ඉන්න මේක ගියා ඕනේ sword එකයි පොරවයි කැස්ස බං ඉතින් pickaxe දෙකක් හැදිලා කමන්නේ නැහැ වැඩි වෙන්නේ නැහැ කරන්න දෙයක් නැහැ බං මට කැස්ස මෙන්න මේ map එක create කරේ නැද්ද බං තනි වතුරනේ ඔය ඉන්නේ what the hell ඉතින් මම මෙන්න මෙහෙම map එක දැම්මේ අපේ දානි වම් අතට ඉතින් friends රෑ වෙනවා කියන්නේ මොකද්ද යක්කු වෙනවා කියන්නේ අපි හැංගින්න ඕන වෙලාව හරි ත්‍රීලක් කොන් ගහන කරදර වෙන්න එපා අපි බලමු යක්කු ආවොත් මෙතනින් මෙන්න මෙතන හාරලා තියාගමු කොට එතනින් ගියා උඩ වහගමු ඔතනට පැන්න උඩ ගහනවා එතකන් ඉතින් අයියේ කයියේ ගන්නවා නම් අනන් ගන්න එපා ඉතින් ගෙවල් හැපැත්තේ දන්නවනේ මිස්ටර් PS ගේමින් අනිවාර්යයෙන්ම මට නම් මතකත් නෑ මිස්ටර් PS කටවහගෙන ඉන්න PS හරිද PS ගේමින් හරි ඔන්න ඔහොම එකක් තමයි තියෙන්නේ මට මතක නෑ ඒක PS කියන්නේ කටවහගෙන ඉන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලනවා මම දන්නවා PS කියන්නේ කටවහගෙන ඉන්නේ කටක් කිව්ව හැකරම
එන කාටවත් නෙමෙයි කියන්නේ PS තමයි කියන්නේ PS එයා දන්නවා කවුද PS කියලා අඩෝ රැවුනා ක්‍රීපර් ටක් ගාලා ගියා මිස්ටර් ක්‍රීපර් අපි මුන්ට තලන්න තිබ්බ ක්‍රීපර් නම් මම බය නැහැ ඒත් බං එතන ස්කෙල්ටන්ලා ඉන්නවනේ මං කියන්නද වැඩ අපි මේක හදමු අරු ළඟට ආව තනලා අරින්න තියෙන්නේ එහෙනම් මම මෙන්න මෙහෙම මම මුකුත් කරන්නේ නැහැ හරිද මෙන්න මෙහෙම කොටුවක් ගහ ගන්නවා විතරයි කොටුව ගහගෙන ආයෙ උන් කරන්නයි ඉතින් ආරක්ෂිත ආවරණය ලෑස්ති ඉතින් පේනවනේ මම මුකුත් කරේ නැහැ මෙන්න මේ වටේ කොටුවක් ගහවා මෙන්න මේක උඩ නැග්ගොත් ඔක්කොම බලා ගන්න පුළුවන් මිස්ටර් ස්කෙල්ටන් අඩෝ ස්කෙල්ටන් වැඩිව ඉක්මනට උදේ වෙන්නෙත් නැහනේ ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් උදේ වුණාම ආයේ කරන ටික කියන්න එහෙනම් ඔන්න උදේ වෙනවා හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න උදේ වෙනවා ඉතින් මම මේ උදේ කරේ කොහොමද කියලා කරේ ඉතින් වීඩියෝ එක ඕප් කරා උදේ වෙනකම් බලන් හිටපු එක තමයි කරේ අන්න අතන ලාවා තියනවා වගේ හරිද ඔතනටත් යන්න ඕන ඒ මිස්ටර් ස්කෙලටන් උන්ට මොලේ තියනවා අපි උන් උඩට ගමු මිස්ටර් ස්කලටන් දුවපන් මිස්ටර් ස්කලටන් එනවා යාළුවේ ස්කෙලටන් වණ්ඩ එන්න වණ්ඩ ගහන්නේ මීට කන ළඟී යනවා ඉතින් ඊතල ගහපන් උඹට නම් ඉලක්කේ තියෙනවා බා අන්න හරි වරින් අපි මුන් එක්ක සෙල්ලම් කරමු වරින් මෝඩ මූසලයා මෙරෙන්න දුවපිය පලයන් ගේස්සට අඩෝ රෑ හොඳ වෙලාවට මෙතනට කවුරුත් ආවේ නැත්තේ හොඳ වෙලාවට කරන්න දෙයක් නැහැ ගෝල්ඩන් ඇපල් එකක් කන්න වෙනවා ඕකන තමයි ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ ඉල්ලන් කනවා කියන්නේ හරි ගෝල්ඩන් ඇපල් එකක් කෑමක් හෙල්ත් වෙනවා හරි නිකන් ඇපල් එකක් කෑවා අඩේ උන් එක්ක බෑ බං මුන්ව මරන්න ඕන කොහොම හරි මෝඩ මූසලට ගෙම්බා බෝ මම මරනවා උන් පාර පවර්ෆුල් නේ බං මෝඩ මූසලට ගෙම්බ අපි යන්න ඕන අන්න අතන්ට බැටළු එක්කවා ගන්න ඕන ඉතින් ඉක්මන් කරලා බැටළු ඕන මේ හදන්න අන්න අර ගහක් කපා ගමු නෑ මං ගාව තියනවලු හරි අපි යන් ට්‍රැවලින් යන් මචන් ට්‍රැවලින් බෝට්ටුව දන්නත් මතක නැහැ බං කොහොමද මම බෝට්ටුව දන්නේ මෙන්න මොන්න මේව හරි ඕවා එකයි සවලයි මෙන්න මෙහෙම බෝට්ටුව හරි බං ඉතින් බෝට්ටුවත් හැදුවා මේ ස්කෙල්ටන් මේකට දාන්න පුළුවන් නේ අනේ මැරුණා අයියෝ මම ඉවරයි හොඳ වෙලාවට ළඟපාතින්ම ගයක් ගහගත්තා ඔන්න අපේ පළවෙනි ඩෙත් එක ඉතින් ඇයි මගේ බඩු නැති උන් නැති කියලා ඔයාලා කල්පනා කරනවා ඇති මං කීප් ඉන්වෙස්ටර් දාලා තියෙන්නේ ඉතින් ආයේ බඩු දාලා ගහන්න ඉතින් නැත්තම් බම් මගේ බඩු ටිකට සාකදුන් තමයි අන්න තියෙනවා මගේ පුංචි නිවහන මේ හරිය පැල්පතක් අපි බැටළු එක්ක හොයාගෙන ඉන්නේ ආර් ස්කෙල්ටන් ඩිස්පෝන් වෙලා ඉතින් අපිට හොඳයි ඒක මේ හරියේ ලව වලක් තිබ්බා වගේ මතකයි this is a lava මචං අන්න ඉන්නවා එලහරකේ එලහරකා ඔහි හිටු කිංකුටු කවුද හරක් මැරුවේ මම මැරුවේ නේ කවුද හරක් කියන්නේ මන් දන්නේ ඇස්සුද මං හරකෙක් මැරුවේ ඒ මොනවාද මේ what was that මං හිතන්නේ සිල්ටත් හූ එකෙන් ගලවන්න පුළුවන් වෙයි හූ
අන්න පුළුවන්. what was that mushroom stem මෙන්න මේවා එකක් ටිකක් ගලවන්න ගියා. අපිට ස්ටූ එකක් හදා ගන්න ඕනේ ඉතින් මම දන්නේ නැහැ බං හැබැයි මේ වගේ ස්ටූ හදන්න පුළුවන්ද කියලා. ඔව් පත ගුහාවක් අන්න අතන friends අයන් නම් තියෙනවා. ලස්කේව් එකක් වගේ තමයි පේන්නේ. යනවද නැද්ද? මං ඉතින් බැටළුව හොයාගෙන ඇඳක් හදාගෙන මේක දාන්න මොන ලෝකෙන් හරි බැටළුව හොයාගෙන ඇඳක් හදාගෙන මෙන්න මෙතනට ඇවිල්ලා තමයි ආයි වීඩියෝ එක ඔන් කරන්නේ. ඔන්න ඉතින් ඇඳක් හදාගත්තා. ඉතින් මේක කොහෙන්ද රීස්පෝන් ඔය සෙට් කරේ රීස්පෝන් ලස්සනයි. හරිම ලස්සනයි very very good. ඒ පිටිපස්සෙන් ගොනෙක් ඇවිල්ලා තල්ලු කරාවන් ඉතින් මේ මොකද්ද මේ වත්තක් ඒකට අපි ගියානේ ඉක්මනට යම. ඉතින් මම වැඩි අද කරන්න හිතන්නේ මේක ආරම්භයනේ. ආරම්භය අවසානය වෙන්න හොඳ නැහැ. නෑ මම නිකන් දැක්කේ බැටළුවෙක් දුවනවා වගේ. බැටළුව මැරුවට වැඩි වෙන්නේ නැහැ ඒක. මෙන්න මේ පැත්තේ තමයි කේව් එක තිබ්බේ. අපි කේව් එක ළඟින්ම රිස්පෝන් සෙට් කරලා යමු. keep in mystery දාලා තියෙනවා ඉන්දස් බය වෙන්ඩස් දෙස් නෑ. ඕකේ මෙන්න මෙතනින් හැංගි. ඉතින් ඔයාලට රිස්පෝන් සෙට් කරනවා නම් මෙහෙම එළිය සෙට් කරලා යන්න බෑ. මොකද අපි එදී රැඳලා තිබ්බොත් ශක බුන්නේ මචං. මෙන්න මෙහෙම සෙට් කරලා මතක නැතුව මෙතනින් ටෝච් එකක් ගසා මෙන්න මෙහෙම මේ ආකාරයට ඇඳේ රිස්පෝන් සෙට් දමා මෙන්න මේ ආකාරයට ඩර්ට් දෙකක් රැගෙන මෙන්න මේ ආකාරයට වසා වසා ගත්තේ. හොඳ වෙලාවට මෙතන මං හිතුවා ආයෙත් ඉවරයි කියලා. වසා ගන්න. දෙයියන් මෙන්න මේ බුක් එකක් කපාගෙන මෙයා නැත්නම් හරි විදිහට ඒ PS මං කිව්වා හින්දා කතා හදන්න PS PS කියන්නේ ඉතින් PS කියන්නේ PS මම මේවා ටිකක් කොහොම කවුද බං උඹෑ ගෑවේ? මම මේකට හොර මොඩ් නම් දාලා නැහැ. මම දන්න විදිය. කවුද උඹෑ ගෑවේ? මචං කවුද උඹෑ ගෑවේ? බය වෙනවනේ බං. උඹද උඹෑ ගෑවේ? කොහොමද මගේ ස්පීඩ් එක? හිපාටුස් ඔය හිටුස් ඔය කරේ අම්මෝ ශාක බුන්නා මං හිතුවා හරි ලස් කෙව් එකක් තමයි. අඩේ අර කෝල් ටික ගන්න දුන්නේ නැහනේ බූරු පැටියා. එක්කෝ ෆ්‍රෙන්ඩ්ස් අපි අයන් යන්ද මයිනින් කියලා වෙනම එපිසෝඩ් එකක් දාන්න. අතනක් තියෙනවා ඉතින් එහෙනම් අපි යන් ආපහු. අපි මේ කේව් එකෙන් ඉවර කරමුද අද අපි? එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මම මේකේ පයින් යන වීඩියෝ එක ඉවර කරලා දින. එහෙනම් කොල්ලෝ අපි ගියා. එහෙනම් subscribe කරලා මාත් එක්ක තියන්න මේ සොයිව ගයිඩ් එකට. එහෙනම් කොල්ලෝ අපි ගියා. ශාකබුම්